හෙලා ළමයි කොහොමද? ඔන්න මම හවස් වරුවේ ටිකක් ෆ්‍රී එකේ ඉන්නේ හින්දා හිතුණා හලාවත පැත්තේ පොඩ්ඩක් ඇවිදින්න ගියා නම් හොඳයි කියලා. ඉතින් මම ඇවිදින්න ගියේ මුන්නේසරම් කෝවිලට. මුන්නේසරම් කෝවිල ගැන කවුරුත් දන්නවා ලංකාවේ හැමෝම වගේ දන්නවා මුන්නේසරම් කෝවිල. මුන්නේසරම් කෝවිල කියන්නේ Hindu බැතිමතුන්ගේ සුවිශේෂී දේවාලයක්. මේක හදලා තියෙන ශිව දෙවියන් උදෙසා තමයි. නමුත් මේකේ අයනායක දෙවියන්ගේ, එතකොට ගණ දෙවියන්ගේ, කාලිමෑණියන්ටයි වෙනම දේවාලත් හදලා තියෙනවා. ඉතින් මේ ගොඩක් අය අගෝස්තු සැප්තැම්බර් වල මුන්නේසරම් පැත්තට එනවා. මොකද මේ මුන්නේසරම් දේවාලේ මංගල්‍ය නිසා. ඉතින් ඔන්න මේකේ විවිධාකාර පුරාවෘත්ත තියෙනවා. ඒ කියන්නේ මුන්නේසරම් කෝවිල හැදුන හැටි විවිධ පුරාවෘත්ත තියෙනවා. මේ ගොඩක් අය කියනවා කාලිමෑණියෝ ඉන්දියාවේ ඉඳන් ලංකාවට ගොඩ බැස්ස තැන තමයි මේ හලාවත. ඒක නිසා හලාවත මේ මුන්නේසරම් දේවාලය හැදුවා කියලා කියනවා. කොහොම නමුත් මේ දකුණු ආසියානු කලාපේ ශිව දෙවියන් වෙනුවෙන් ඉදිවෙච්ච ප්‍රධාන දේවාල අතරින් එක දේවාලයක් තමයි මේ මුන්නේසරම් දේවාලය. ඉතින් Hindu බැතිමතුන්ට හරිම සුවිශේෂී ස්ථානයක් තමයි මේ මුන්නේසරම් කෝවිල. ඉතින් ඔයාලට පේනවා ඇති මේක ඇතුළත් ගොඩක් ලස්සනයි. ඔය තියෙන ප්‍රධානතම ශිව ලිංගයේ තියෙන තැන. ඉතින් ගොඩක් බැතිමතුන් ගොඩක් වෙලාවට මුන්නේසරම් දේවාලයට එනවා. නමුත් දැන් මේ වෙලාවේ නම් එහෙම ලොකු සෙනගක් ඔයාලට දකින්න ලැබෙන්නේ නැහැ. පේනවා ඇති ඔයාලට අවට. මේ බලන්නකෝ දැන් මේ මුන්නේසරම් දේවාලය ඇතුළේ තමයි මේ තියෙන්නේ. ඔය විවිධ Hindu බැතිමතුන්ගේ දෙවිවරු තමයි ඔය බිත්තියේ පිළිරූප විදිහට තියෙන්නේ. ඔන්න විශේෂ දෙයක්ත් මේ සිද්ධ වුණා. මේ ගොඩක් දුරට මුන්නේසරම් කෝවිලේ සැහැණ ඉන්නවා මේ ගවයෝ. නිදැල්ලේ යාලා හැසිරෙනවා. යාලට ඉතින් ඔය එන බැතිමතුන් පළතුරු වට්ටි වල තියෙන පළතුරු කෑලි එහෙම දෙනවා. මෙයාලා මේ බාර සඳහා තමා ගෙනල්ලා මෙහෙම මේ නිදහසේ නිදැල්ලේ එයාලව කෝවිලට ගෙනත් දාලා තියෙන්නේ. මේ ඔයාලට පේනවා මේ මුන්නේසරම් කාලේට අර රත ගෙනියනවනේ. එයාලගේ අර කෝවිල වල විවිධ රත තියෙන. ඒ රත ටික තමයි එයාලගේ රත ගාලා තමයි පේන්නේ. හරි. දැන් මම මුන්නේසරම් කෝවිලට ගිය නිසා මට හිතුණා දෙමළ කඩේකින්ම කෑවොත් ටිකක් හොඳයි කියලා. ඒක විශේෂයි කියලා. ඉතින් ඔන්න ශ්‍රී රංගා එකට මම ගියා කෑම ටිකක් කාලා එන්න. කෝවිලට ගියේ හින්දා දෙමළ කෑම හොඳයි කියලා හිතුණ නිසා ඔන්න ආවා. ඉතින් ඔන්න මම තෝසෙයි උළුදු වඩේ තමයි ශ්‍රී රංගා එකෙන් කෑවේ. මේක තියෙන්නේ මේ පුත්තලම පාරේ. පුත්තලම හලාවත පාරේ මේ පීපල්ස් බැංක් එකට ඉස්සරහා තමයි ශ්‍රී රංගා එක තියෙන්නේ. ඔන්න ඔයාලත් යනවා නම් හලාවත පැත්තේ. රස දෙමළ කෑම කන්න පුළුවන් තැනක් තමයි. පිරිසුදු ඒ වගේම හරිම රසම රසයි. ඒක කියලා වැඩක් නැහැ. ඒකේ පොඩි අර දෙමළ කෑවල පොඩි ලෙවල් එකකුත් තියෙනවනේ. ඉතින් ඒක නිසා හරිම රසයි. මම ඔන්න රස ටී එකකුත් බිව්වා. යාලා ගානට සීනි දාලා මට ටී එකකුත් දුන්නා. ඉතින් ටී එකත් බීලා උළුදු වඩෙත් කාලා තෝසෙත් කාලා ඊට පස්සේ මට හිතුණා පොඩි shopping පාරක් ගියොත් හොඳයි කියලා. හලාවත ඉතින් shopping කරන්න හොඳම පැත්තක් තමයි. ආයක කියන්න දෙයක් නැහැ. හලාවත ඉතින් විවිධාකාරයේ ඇඳුම් ගන්න, සපත්තු ගන්න විවිධ කඩවල් තියෙනවා. CIB එක තියෙනවා, මෑන් එක තියෙනවා, එතකොට SB එක තියෙනවා, මොඩි එක තියෙනවා, Happy World තියෙනවා, එතකොට V Smart එක තියෙනවා. නමුත් මම අද ගියේ V Smart එකට. මට අද හිතුණා මේ ඉස්කෝලේ දාගෙන යන්න හොඳ හීල්ස් දෙකක් ගත්තොත් හොඳයි කියලා. ඒක නිසා මම V Smart එකට ගියා. මට ලස්සන සෙරප්පු දෙකක් බලන්න. මේ ගියනා සෙරප්පු දෙකක් ගන්න. හැබැයි වෙන වෙන දේවලුත් ගන්න හිතුණා මේක ඇතුළට ගියාට පස්සේ. අනිත් එක මම V Smart එකේ විශේෂත්වයක් දැක්ක. යාළගේ බඩු හරිම ගණන් අඩුයි. හැමදේම හරි ගණන් අඩුයි. ඇඳුම්ද, ජුවලරිස්ද, ෂූස්ද ටිකක් යාළගේ ගණන් අඩු ගතියක් මට දැනුණා. මම අනිත් ඒවට නම් ගොඩක් දුරට ගිහිල්ලා නැහැ. මම ගොඩක් ඔය V Smart එකට මොලි එකටයි තමයි ගිහින් තියෙන්නේ. ඉතින් මම ඕන try කරා හොඳ earrings දෙකකුත්. හැබැයි ඉතින් මේක try කරාට මට දාගෙන යන්න තැනක් තමයි නැතුව තියෙන්නේ. මේ ඉතින් ඒක නිසා මම අර ආසාවට දාලා ඕන fit on කරලා බැලුවා. මේක තමයි ඉතින් මගේ ෆේවරිට්. මේ කියන්නේ ඉතින් සෙරප්පු සපත්තු කියන්නේ මට ඊට වඩා දෙයක් නැහැ. ඉතින් ළමයි මම ඔන්න මේ සෙරප්පු දෙකක් ගන්න තමයි ගියේ. හොඳ සෙරප්පු දෙකක් මට හොයාගන්නත් පුළුවන් වුණා. සෑහෙන
තොගයක් තියෙනවා. ඉතින් මට හොයාගන්නත් බෑ. ඊට පස්සේ මම මොලි එකටත් ගියා. මොලි එකෙත් හොඳ ෂූස් තිබ්බා. ඒ වගේම තව බඩු ටිකකුත් මම බැලුවා. මේ අරකට වඩා පොඩක් ෂූස් එහෙම ටිකක් ලොකු ඩිසයින් තිබ්බේ නැහැ. නමුත් මම තෝරලා බලලා දෙකක් ගත්තා. ඉතින් ඔන්න ඔහම තමයි. ඔන්න ඔහමයි මම ෂූස් එහෙම තේරුවේ. හරිම ඉතින් අනේ මන්ද මේ මගේ ඔළුවට එන්නේ නැහැ මොකක් ගන්නද කියලා දෙයියනේ. හරි. ඉතින් ඔන්න මම මගේ shopping එකත් ඉවර වෙලා මම හලාවති චුට්ටක් ඇවිදලා දැන් ඉතින් ඔන්න මගේ ගමන හමාර කරන්න තමයි ඇවිත් ඉන්නේ. ඉතින් මාව subscribe කරන්න මට comment එකක් දාන්න. එහෙනම් guys මම යනවා. තවත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.